ඔයාලට මතකද මම කලින් බ්ලොග් එකකත් කතා කරා මේ අපි ෆ්‍රීලාන්සින් වැඩ කරනකොට Fiverr විතරක් කරන්න එපා නැත්නම් YouTube විතරක් කරන්න එපා Facebook විතරක්ම කරන්න එපා නැත්නම් TikTok හරි මේ ඕන platform එකක් මේ එකක්ම තමයි ඇපිලා ඔයාගේ earning එක තියාගන්න එපා කියලා. මෙහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි guys දැන් හිතන්නකො මේ එක site එකක් හරි down වෙලා ගියා කියලා. අන්න ඒ වෙලාවට ඔයාගේ earnings ටික සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වෙලාවට ඔයාගේ life එක සම්පූර්ණයෙන්ම කන පිට හැරෙනවා. දැන් ඔයා Fiverr කරනවා නම් මේ Fiverr කරන ගමන් ඔයාට පුළුවන් YouTube එකට content create කරලා දාන්න. එහෙම නැත්නම් Facebook page එකක් හදන්න. මේක එකපාරටම grow වෙන්නේ නැහැ නේ. එතකොට ඔයා දවසට එක වීඩියෝ එකක් හරි සතියට එක වීඩියෝ එකක් හරි දැම්මොත් මාස ගාණක් යනකොට YouTube එකේ නම් සෑහෙන්න grow වෙන්න පුළුවන්. Facebook එකෙත් ඒ විදිහටම තමයි. ඉතින් මේ වගේ ඕනම platform එකක් ඔයාලා run කරලා තියාගන්න. ඔයාලට පුළුවන් දේවල් කරන්න. මම කියන්නේ මේ ලොකු දේවල් කරන්න ඕන කියලා. දැන් හිතන්නකෝ ඔයා ගමක වගේ ජීවත් වෙන කෙනෙක් නම් එහෙමනම් ඔයාලට පුළුවන් සාමාන්‍ය ගමේ තියෙන ලස්සන තැන් කාටවත් දකින්න හම්බෙන්නේ නැති දේවල් අර ඒ වගේ දේවල් වීඩියෝ කරලා YouTube එකට දාන්න නැත්නම් Facebook page එකක් හදලා ඒ විදිහට දාන්න. ඒතර කවදා හරි දවසක මේ දේවල් grow වෙනවා. ඉතින් මෙහෙම කියන ප්‍රධානම හේතුව තමයි දැන්ට අවුරුදු ගානකට කලින් මේ AI කතන්දරේ ආපු කාලේ මට Fiverr එකේ orders සෑහෙන ප්‍රමාණයකට අඩු වුණා. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් මාසෙට orders 20ක් විතර වගේ එනවා නම් මේ orders ප්‍රමාණය සාමාන්‍ය 5කට විතර වගේ අඩු වුණා. එතකොට අර මගේ earnings ටික සම්පූර්ණයෙන් නැති වුණා. මොකද මගේ life එක දැන් හැදිලා තියෙන්නේ අර order 20කට හරියන earning වලට. ඉතින් සෑහෙන ප්‍රමාණයක් අඩු වුණාට පස්සේ මට පොඩ්ඩක් තේරුණා ඇයි මම මේ Fiverr විතරක්ම බලාගෙන ඉන්නේ. කවදා හරි ඇත්තටම Fiverr එක down වෙලා ගියොත් මං එදාට මොකද කරන්න කියලා. අන්න ඒක නිසා මම සැරින් සැරේ ඔය side business කිහිපයක්ම පටන් ගත්තා. සමහර ඒවා හරි ගියේ නෑ. සමහර ඒවා ලප් තැනම ලොප් වුණා. ඉතින් ඒවා මං අතහැරලා දැම්මා. ඉතින් ඒ විදිහට තමයි ඔයාලත් පටන් ගත්ත ගාම සේරම දේවල් හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ටික ටික හරි ස්ටාර්ට් කරලා බලන්න කවදා හරි දවසක ඒ බිස්නස් එක්කත් සක්සස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කවදා හරි දවසකදී මේ Fiverr එක නැතුනොත් කියලා හිතලා තමයි මම මග් ප්‍රින්ටින් බිස්නස් එකත් පටන් ගත්තේ. මම කලින් බ්ලොග් එකේදී ඔයාලට ඒකන විස්තර අරන් ආවනේ. ඉතින් මෙන්න මේ විදිහට මට තවත් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න උවමනාවක් තිබුණා. ඉතින් මේතකොට මම කල්පනා කරා මම සාමාන්‍යයෙන් ටිකක් පොත් කියවන්න කැමති කෙනෙක්නේ. ඒ වගේම තමයි මේ මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ නැත්තම් පොඩි කාලේදී මම සෑහෙන්න පොත් කියවුවා. ඉතින් දැන් නම් ඇත්තටම මට පොත් කියව ගන්න වෙලාව හොදා ගන්න ඇත්තටම අමාරුයි. ඉතින් මේ නිසා මම කල්පනා කරා මට මේ පොත් බිස්නස් එකක් පටන් ගන්න කියන බුක් ස්ටෝර් එකක් පටන් ගන්න පුළුවන් නේද කියලා. ඉතින් මම මේ ගැන මට හිතට අයිඩියා එක ආපුවම මම ලංකාවේ තියෙන ප්‍රමුඛතම ඒ කියන්නේ බුක් පබ්ලිෂර්ලා ඉන්නේ. ඒත් පොත් විකුණන අය පොත් කරන කම්පැනිස් දැන් ඔය තියෙන්නේ ගුණදාසද නෑ ගුණසේන එක ඊට පස්සේ වාසායක තම ඔය වගේ තියෙන ආශිර්වාද කියලා තියෙනවා. ඔය වගේ ගොඩාක්ම දේවල් තියෙනවා. ඉතින් මම ඔය හැම එකකම කතා කරලා දැන් මට මගේ Fiverr earning එකෙන් තමයි මේක පටන් ගත්තේ. මේ side business එකේ මට වෙන earnings නැති හින්දා මම Fiverr එකෙන් earning ටිකෙන් මම ටිකක් අරගෙන මේ side business එකකට තව එකකට යොදවන්න ඕන කියලා හිතුණා. ඉතින් මම මේ කම්පැනි ගොඩක් ඒවට කතා කරා. හරිද? ගොඩක් ඒවට කතා කරාට පස්සේ ඉතින් එයාලා කැමති වුණේ නැහැ අර මේ දැන් මේ වගේ පොඩි දැන් මම පටන් ගන්නේ පොඩියටනේ. ඒතකොට මට පොත් ගොඩක් අවශ්‍යතාවයක් නැහැ. මට ඕනේ පොත් සාමාන්‍ය එක පොතකින් පොත් දෙකක් තුනක් අර ඒ වගේ ගන්න. එතකොට මේ හැමෝම කියපු දේ තමයි මේ අඩුම තරමින් මම පොත් ලොට් එකක් ගන්න ඕන. ඒතකොට සාමාන්‍ය ලක්ෂ 3-4ක නැත්නම් ලක්ෂ 5-6ක වගේ පොත් ගන්න ඕන කියලා තමයි මෙයාලා කියන්නේ දැන්. දැන් ඒ විදිහට මට ලොකු මේකට ඉෆෙක්ට් එකක් දෙන්න බෑ. ඒ කියන්නේ මට ඒකට ගොඩක් ස්පෙන්ඩ් කරන්නත් බෑ. ඉතින් මේ නිසා මම ගොඩක් තැන් වල කතා කරා. බහුතරයක් තැන් වල කියපු එකම දේ තමයි ලොකු ලොට් එකක් ගන්න ඕන කියලා. ඉතින් කවුරුත් මේ වගේ අර පොඩියට පටන් ගන්න කෙනෙකුට සපෝට් එකක් දෙන්න එයාලා කැමතුනේ නෑ. ඇයි දන්නේ මට ඒක හිතා ගන්න බෑ. සාමාන්‍ය ලංකාවේ හැටිකින්ද වෙන්නේ නැති. ඉතින් මම මේ YouTube එකෙත් මම ওই පැත්ත පොඩ්ඩක් හොයලා බැලුවා. ඔය ඒ වගේ කරපු channels බැලුවා. ඉතින් එයාලට නම් සාමාන්‍යයෙන් ඒ රටවල වල නම් පොත් එකක් දෙකක් වුණත් එයාලට අරගන්න පුළුවන් එයාලගේ ස්ටෝර් එක විකුණන්න. ඒ කියන්නේ වෝල් ස්කේල් මිලට, තොග මිලට. හරිද? මම මේ කතා කරන්නේ තොග මිලට ගන්න එක ගැන. නැත්නම් මේ සාමාන්‍යයෙන් අපි ගන්න එකක් දෙකක් ගන්නවා වගේ නෙමෙයි. ඉතින් තොග මිලට ගන්නද්දී එයා මං කිව්වා ඉතින් මට පොත් ගොඩක් මට ගන්න ඕන. හැබැයි එක වර්ග වලින් මට සාමාන්‍යයෙන් 2-3ක් වගේ තමයි එක පොතකින් ඕන කියලා. ඒ කියන්නේ මම දන්නේ නැහැ දැන් මේ විකිණීත් දන්නෙත් නැහැ, නැති වෙයිත් දන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ නිසා ඉතින් කොහොම හරි මම සෑහෙන try කරා. ඒකෙන් මට එහෙම හරියට සෙට් කරගෙන මට ඒක එච්චර සෙට් වුණ තරක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ මට කල්පනා වුණා මම දැන් ටික කාලයකට කලින් මම පොත් අරගෙන තිබ්බා. මට කවදා හරි දවසකදී මේ එක්ක වයසට ගිහිල්ලා හරි මට මේ කියවන්න අවුරුදු ගානකට පස්සේ හරි මට කියවන්න මම එකතු කරලා තියා ගන්නවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට මගේ පොත් කලෙක්ෂන් එකක් තිබ්බා. මේව ඇත්තටම පොත් ගත්තා විතරයි.
මම එකක්වත් කියවලා තිබ්බේ නැහැ. සේරම බොක්ස් වල දාලා මම වෙනම අහුරලා තිබ්බේ. මේ එළියටවත් තරන් තිබ්බේ නැහැ. එළියට තරන් තිබ්බොත් ඒ ඩස්ට් එක වදිනවා. මෙන්න මේ වගේ කතන්දර නිසා. ඊට පස්සේ ඉතින් මම කල්පනා කරා එහෙනම් ඉතින් මට මේ ටිකෙන් මට මොකක් හරි ගේමක් ගහන්න පුළුවන්. මගේ ස්ටාර්ට්අප් එකකට මට දැන් ගන්න ඕනේ. මොකක් හරි මට පටන් ගන්න ඕනේ දැන්. එතකොට දැන් පටන් ගන්න මං ගා මැටීරියල් තියෙන්න ඕනේ. දැන් කවුරුත් මට පොත් දෙන්නේ නැහැ දැන්. එකක් දෙකක් ඉතින් හැමෝම තොග ගණන් වලට තමයි දෙන්න හදන්නේ. ඉතින් මම බලපුවම මගේ මේ වගේ පොත් බොක්සස් තිබ්බ මං හිතන්නේ 10කට එහා. ඒ කියන්නේ මම පොත් ගොඩක් මේ හැම මම පොත් 200ක් 300ක් විතර වගේ මං හිතන්නේ එකතු කරලා මං තියාගෙන ඉන්න ඇති. ඒ ගොඩක් පොත් මං කියවලා තිබ්බේ නැහැ. ඇත්තටම මට ෆයිවර් වැඩ වැඩි වුණ හින්දා මට කියවන්න තරම් වෙලාවක් තිබ්බෙත් නැහැ. එතකොට මගේ අර කියවන්න තියෙන ආසාවක් නැති වෙලා තිබ්බේ. මොකද ෆයිවර් නිසා මං හැම වෙලේම ෆයිවර් වැඩ කරනවා. සහ මගේ අනික් දේවල් හින්දා මේ මට ඇත්තටම අර පොතක් කියවන තරම් ඒක තැනක ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මේ නිසා කවදා හරි දවසක මට කියවන්න පුළුවන් කියලා තමයි එකතු කරලා තියාගත්තේ. ඉතින් මේ වගේ බොක්ස් කීප එකේ මම කරපු වැඩේ තමයි මේ මම පොඩියට පටන් ගත්ත FB page එක. The Open Bookstore කියලා. ඉතින් හරිද? ඊට පස්සේ මේක පොඩ්ඩක් මම ඩෙවලොප් කරලා ඊට පස්සේ මම බැලුවා දැන් කොහොමද මම මේ ටික සෙල් කරගන්නේ කියලා. මේ පොත් ගොඩක් ඒවා ඇත්තටම පරණ ප්‍රයිස් වල තියෙනවා. මොකද මම දැන් අවුරුදු කිහිපයකට කලින් මිල දී ගත්තා. දැන් මේ වෙනකොට පොත් මිල සෑහෙන ගණන් ගිහලා තියෙනවා. ඊට පස්සේ දැන් මම බැලුවා මේවෙන් මට කියවන්න හිතෙන්නේ මොනවද කියලා. දැන් අවුරුදු ගානකට කලින් මට පොත් කියවන්න හිතුණට ඒ පොත් සමහර මේ පොත් මට කියවන්න හිතුණට දැන් වෙනකොට මට ඒවා ඇත්තටම කියවන්න හිතෙන්නේ බෝරින් වගේ. ඉතින් මම හිතුවා මම ඉස්සෙල්ලාම ඒ ටික වෙන් කරගත්තා. කියවන්න ආසයි කියලා කවදා හරි දවසක් කියවන්න ආසාව වෙයි කියලා හිතුණු ටික මම වෙනම අයින් කරලා තියාගත්තා. ඉතින් මම හිතුවට වඩා හොඳට ඇත්තටම මේකෙන් සේල් එක ගියා. සේල් එක ගියා කියන්නේ දැන් මේ හැම එකම පොතම මේ පොත් යූස් බුක් නෙමෙයි. මොකද මම කියවලා නැහැ එකක්වත්. ඒවට මම බොක්ස් එකක දාලා තිබ්බේ. පරිස්සම් කරලා දූවිලි අරම වැදෙන්නේ නැති වෙන්න හොඳට පරිස්සම් කරලා බ්‍රෑන්ඩ් නිව් බුක්ස් වගේම තියෙනවා. ඒ වුණාට මේ පොත්වල ප්‍රයිස් එක ටිකක් අඩුයි. දැන් කාලේ ගණන් වලට හැටි බලනකොට. ඉතින් මම ඒකටත් පොඩි ඩිස්කවුන්ට් එකක් දාලා මටත් පොඩි ලාභයක් තියාගෙන ඔන්න මම ඒ බුක්ස් ටික තියන්න විකුණන්න පටන් ගත්තා. ඉතින් මම ඒකට ෂීට් එකක් මම හදාගෙන ඊට පස්සේ මම ඒ දිනකොට හැම එකත් එක්කම හැම ඕඩර් එකකටම මම ෆ්‍රී දුන්නා බුක් මාක්ස් වගේ දේවල්. එතකොට මේ කස්ටමර්ස්ලාත් ඒකට ගොඩක් කැමති වුණා. මොකද හැමතැනින්ම බුක්ස් කරනකොට මේ බුක් මාක් එකක් කියන එකක් හම්බෙන්නේ නැහනේ. ඉතින් බුක් මාක් එකත් මම හැම ඕඩර් එකකටම එක එක විදිහට දුන්නා. ඉතින් මම හිතුවට වඩා ඒක හොඳට නැගලා ගියා. ඊට පස්සේ මම ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරා. ඉතින් මේ ඒ නිසා මට ඒකත් සාමාන්‍යයෙන් සැලකිය යුතු ෆෑන් බේස් එකක් හැදුනා. සහ මම ඒකිනුත් මම හිතුවට වඩා හොඳට මට ඉන්කම් එකක් ලැබුණා. ඒ වුණාට මගේ එකපාරටම තාම ආයෙත් 5 එකේ වැඩ වැඩි වුණා. වැඩ වැඩි වුණාම මට අරකට යොදවන්න තිබ්බ කාලේ අඩු වුණා. ඊට පස්සේ මම ඒක එහෙම්ම හෝල් කරලා දැම්මා. ඒ කියන්නේ මට 5 එකෙත් මට ටිකක් වැඩ වැඩි වෙනවා. මට ඕලුවට නිවනක් නැහැ මේ හැම එකක්ම බදාගෙන කරන්න බෑනේ. ඒ නිසා මම ඒ බිස්නස් එක පොඩ්ඩක් හෝල් කරලා තියාගත්තා. ඊට පස්සේ මට ආයෙ හිතුණා දැන් මේ කාලේදී මට ආයෙ හිතුණා මේ බිස්නස් එක ආයෙ පාරක් ස්ටාර්ට් කරන්න ඕනේ නේද කියලා. ඉතින් මේ පිටිපස්සේ තියෙන්නේ මට ඒ වගේම මගේ තව බොක්ස් වගේක්. ඉතින් මම කරපෙන්නේ මේ වගේ අර කවුරු හරි එකපාරක් කියවලා අයින් කරපු බුක්. ඒ කියන්නේ සවුත් වෙලා නැති. පිටු නැමිලා, කැඩිලා, එරිලා, කටුබල්ලි ගාලා නැති බොක්ස් ටික මම එකතු කරගත්තා. සමහර ඒවාල මම මිලදී ගත්තා. ඒ කියන්නේ මම සල්ලි දීලා කට්ටියකින් අරගත්තා. ඉතින් මෙහෙම අරගත්ත බොක්ස් වගේක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ සයිඩ් බිස්නස් එකත් මට ආයෙ පොඩ්ඩක් හිමීට හරි මට මේ දැන් ඉන්න ගමන් මට පටන් ගන්න පුළුවන් නේද කියලා. ඒ කියන්නේ මම දැන් මගේ ඉන්නේ මගේ ස්ටුඩියෝ එකේ. ඉතින් මගේ ස්ටුඩියෝ එකේ මට වෙනම පොත් දාන්න පුළුවන් තැනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේකේ මට මොකක් හරි පටන් ගන්න පුළුවන් නේද කියලා. මේකේ මගේ දැනට ආර්ට් බුක්ස් මම ස්ටෝර් කරලා තියෙන්නේ. ඒ වුණාට මට හිතුණා මේ ස්පේස් එකේ මට මොකක් හරි මේ වැඩ කර මට පාවිච්චි කරන්න පුළුවන් නේද කියලා හිතලා තමයි මම මේ වැඩේ පටන් ගන්න කියලා හිතුවේ. ඉතින් අපි බලමු එහෙනම් මේ බොක්ස් වල මොනවද තියෙන කියලා. මේ සමහරට ඔයාලා කියවන්න කැමති බොක්ස් තියෙන්නත් පුළුවන්. ඉතින් මම page එකේ details මම description එකේ දාලා තියන්න. ඔයාලට පුළුවන් විතර page එකත් එක්ක update වෙලා ඉන්න. ඔයාලට මොකද ඕන කරන ආස කරන පොතක් තිබ්බොත් ඒකෙන් buy කරන්න පුළුවන්. හරි අපි බලමු මේ බොක්ස් වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ අතර මට 5 එකෙත් වැඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම එයාට රිප්ලයි එක දැම්මා. එයාගේ තාම රිප්ලයි එකක් නැහැ. බලමු අපි ඒකත් આવොත් එතනනුත් මට ඕඩර් එකක් ලැබෙනවා.
ඉතින් පොට් ටික අහුරන්න මට දැනට ස්පේස් එක තියෙන්නේ මෙතන විතරයි. මම VR එක පොඩ්ඩක් මෙතන අයින් කරනවා. මොකද මම VR එක දැනට ප්ලේ කරන්නේ නැති නිසා. ඒ හින්දා VR එක අයින් කරලා මේ තියෙන මගේ concept art වලට ගන්න art books ටික. ඉතින් මේ ටිකත් මම කලර් එකකට දාලා මේ දෙක හිස් කරලා ගන්නවා. මේ දෙකට books ටික අහුරනවා. ඉතින් මෙතන පහලින් තියෙනවා මගේ concept art වලට ගන්න මගේ art book ටික. අසේ ටිකක් පොත් ටිකක් මෙතනින් ඇහැරුවා ටිකක් ලොකු size වලට තියෙන ඒවා. ඊට පස්සේ පොඩි ටික මෙතෙන්ට දැම්මා. හරිද? දැන්ට ඉතින් මං ගාව collection එකේ ওই ටික තමයි තියෙන්නේ. බලමු ඉස්සරහට. ඉතින් වීඩියෝත් එක්ක දිගටම අපේ channel එකත් එක්ක දිගටම රැඳලා ඉන්නකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ business එක වගේ කොහොමද up වෙන්නේ කියලා. ඉතින් මම හිතාගෙන ඉන්නවා මම අර මේ book collection එක හදා ගන්න කලින් මම companies වලට කතා කරන්නේ. ඉතින් මේ එයාලත් එක්ක ආයෙ පාරක් කතා කරලා බලන්න කොහොමද books ගන්න කියලා. ඒ වැඩේ හරිය ගියොත් මම හිතා ඉන්නවා අලුතෙන්ම රිලීස් වෙන books එක මට මග් එකකුත් ඔයාලට දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මගේ මග් printing business එකයි මේ book store එකයි මේ දෙකම එකට combine කරලා අලුත් experience එකක් ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මම හිතනවා ඒක success කරගන්න පුළුවන් කියලා අපි බලමු. ඉතින් ඔයාලගේ idea එක මොකක්ද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න යන්න. අනාගත දවසකදී මම තවත් ලොග් එකකදී ඒකනත් විස්තර ඔයාලට අරන් එන්නම්. ඉතින් ඔයාලා දන්නවනේ මේ 5 එකත් එක්ක වැඩ කරද්දී 5 වල සමහර මාසවල හොඳට orders එනවා. ඒ වගේම තමයි සමහර මාසවල ඇත්තටම orders එනවා අඩුයි. ඒතර මේ වගේ කාලෙට මේ වගේ side business කීපයක්ම මම පටන් ගන්න තියාගත්තාම මට ඒ orders අඩු වෙන කාලෙට මට කීයක් හරි අමතරව earn කරන්න පුළුවන් නේ. ඉතින් මේක තමයි මගේ target එක උනේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් මේ වගේ side business කීපයක් කරලා ඔයාලට පුළුවන් ඕනම දෙයක් පටන් ගන්න තියාගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ book store එකේ Facebook page එක. මම link එක දාලා තියන්නම් description එකේ. ඉතින් කැමතියි ගිහින් බලන්න. බලලා ඔයාගේ idea එක මොකක්ද කියලා comment එකක් දාන්න. ඉතින් මෙහෙනම් මේ අද mini blog එකේදී මට ඔයාලත් එක්ක share කරගන්න ඕනේ අපි අර Fiverr වගේ නැත්නම් YouTube freelancing මේ ඕනම දෙයකදී අපි එක දෙයක් මත යැපෙන්නේ නැතුව අපිට තාම මොනවා හරි side business පටන් අරගෙන තියාගන්න එක හොඳයි කියන idea එක තමයි මට ඔයාලට දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මතක තියාගන්න මේ වගේ එකක් දෙකක් නෙමෙයි side business 10ක් 15ක් හරි පටන් අරන් තියාගන්න. කවදා හරි දවසකදී මේක level up වෙනවා. ඒ වෙලාවට ඔයාලට එකෙන් සෑහෙන්න earn කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ළඟදිම තවත් දිග vlog එකකින් හම්බෙමු. ඒ කියන්නේ අද අරන් ආව short එකක්. තව දිග vlog එකකදී ළඟදිම ඔයාලා හම්බෙන්න එන්න. එතකන් ගිහින් එන්න. හැමෝටම සුබ දවසක් වේවා.